අයිබෝවන් හැමෝටම ඔන්න ඉතින් අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙනවා. අද මම ලයිම් මොජිටෝ එකක් තමා හදන්නේ. ඉතින් අද නිවාඩු දවස හින්දා මට හිතුණා මොනවහරි ජූස් එකක් හදන්න ඕනි කියලා. ඔයාලට මතක ඇතිනේ මං කලිනුත් වීඩියෝ එකක් අරන් ආවා ගෙදරදි මොහිතෝ එකක් හදාගන්න විදිය. ඉතින් අද නිවාඩු දවසේ මට හිතුණා මේ වගේ ලයිම් මොජිටෝ එකක් හදාගන්න. ඉතින් ගෙදර තියෙන දේවල් වලින් තමා මම මේක හදාගත්තේ. මොකද කලින් ගෙනාපු විංචි කොළ ගෙදර තිබ්බා. මම ඉක්මනටම කඩේට ගිහිල්ලා මේකට ඕන කරන ස්ප්‍රයිට් එකකුත් ඉතින් අරගෙන ආවා. මේ විදිහට සාමාන්‍ය ප්‍රමාණයේ දෙහි ගෙඩි දෙකක් තමා ඕන කරන්නේ. ඒ වගේම තමා මේ විදිහට දෙහි ගෙඩියක යුෂ ගත්තා, බ්‍රවුන් සුගර් ගත්තා. ඉතින් මෙන්න මේ දේවල් ටික විතරමයි අපිට මේ ලයිම් මොජිටෝ එක හදාගන්න ඕන කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද මම මේ ජූස් එක හදාගත්තේ කියලා. මම ළඟ තිබ්බේ මිංචි කොළ පොඩි ඒවා. ඒ හින්දා මම මිංචි කොළ 10ක් වගේ ගත්තා. හැබැයි ලොකු මිංචි කොළ තියෙනවා නම් කොළ 5ක් 6ක් ගත්තාම ඇති. මේ විදිහට මම දෙහි ගෙඩි දෙක පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ විදිහට දෙහි වල ඒ වගේම ස්ප්‍රයිට් එක මිංචි එකට මික්ස් වුනහම තමයි මොජිටෝ එකේ රස නියම රස අපිට ගන්න පුළුවන්. ඉතින් එක දෙහි ගෙඩියක් මම මේ විදිහට කෑලි වලට කපලා අනිත් දෙහි ගෙඩිය මම ගානිෂ් කරගත්තා. ඒ කියන්නේ මං හදන මේ මොජිටෝ එක සරස ගන්න තමයි මම ඉතුරු දෙහි ගෙඩිය භාවිතා කළේ. ඒ විදිහට කපාගත්ත දෙහි කෑලි ටික ඒ වගේම තමා මිංචි කොළ ටික අපි මේ විදිහට මග් එකකට දාගෙන පෙරාගත්ත දෙහි යුෂ ටිකත් අපි මේකට එකතු කරන්න ඕනි. ඒ එකතු කරලා අපි මේක හොඳට චොප් කරන්න ඕන. චොප් කළාම තමයි මේකේ නියම රස අපිට ගන්න පුළුවන්. අපිට කැමති නම් විතරයි මේකට සීනි එකතු කරගන්න ඕන. සමහර කට්ටිය පැණි රසට බොන්න කැමති, සමහර කට්ටිය එහෙම පැණි රසට බොන්න කැමති නැහැනේ. ඉතින් මම නම් මේකට සීනි පොඩ්ඩක් එකතු කරගන්නවා. ඒ වුණාට අපිට සීනි නැතුවත් මේ මොජිටෝ එක බොන්න පුළුවන්. මොකද ස්ප්‍රයිට් එකේ රස තියෙන නිසා සීනි අවශ්‍යම කියලා දෙයක් නැහැ. කැමති නම් විතරක් අපිට එකතු කරගන්න පුළුවන්. මේ විදිහට අපි ඒ ටික මග් එකට දාගත්තට පස්සේ මේ විදිහට චොප් කරන්න ඕන. හැබැයි පැංගිරි රස එන්නේ නැති වෙන්න අපි මේක සාමාන්‍ය ගානට තමා චොප් කරගන්න ඕන. නැත්නම් අර පැංගිරි රස එද්දී බොන්න අමාරුයි මේ මොජිටෝ එක. ඒ විදිහට සාමාන්‍ය ගානට චොප් කරගත්තට පස්සේ අපිට මේකට අයිස් කියුබ් එකතු කරගන්න පුළුවන්. අයිස් කියුබ් වැඩි වෙන ප්‍රමාණයට මේක රසයි. ඒ වගේම හොඳ කූල් ගතියට බොන්නත් පුළුවන්. ඉතින් මම අද පොඩි ස්ප්‍රයිට් එකක් ගත්තේ. ඒ ස්ප්‍රයිට් එකත් මේකට එකතු කරගන්න ඕන. ඇත්තටම මේ වෙනකොට අපේ මොජිටෝ එක රෙඩි. මෙච්චරයි අපිට කරන්න තියෙන්නේ. හරිම ලේසි, හරිම පහසුවෙන් අපිට මේ මොජිටෝ එක හදාගන්න පුළුවන්. බලන්නකො මේකේ පෙනුමත් හරිම ලස්සනයි, හරිම රස පාටයි. ඉතින් අපේ මොජිටෝ එක රෙඩි. අපිට දැන් මේකේ රස බලන්න තමයි තියෙන්නේ. ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. ඇත්තටම හරි රහයි. රස්නේ කාලෙට කියාපු ජූස් එකක් තමයි මේ ලයිම් මොජිටෝ. හැබැයි අපිට මේක එක එක පළතුරු වර්ග වලින් හදන්නත් පුළුවන්. ඉතින් මම ලේසියෙන් හදාගන්න පුළුවන් නිසා ස්ප්‍රයිට් එකක් තමයි යොදාගත්තේ. ඉතින් ඔයාලත් හදලා බලන්න රසයිද කියලා. you
තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. එතකන් ගිහින් එන්නම්. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.